සඳ කුමරී සඳ කුමරිය ඔබ සඳවත මායාවක් වීදෝ ආදරයක් එක කුස තුල සෙනෙහස අයදීදෝ සඳ කුමරිය ඔබ සඳවත මායාවක් වේදෝ ආදරයක් එක කුස තුල සෙනෙහස අයදීදෝ හෙලා ඔබ ඇයි අද සිත ළඟ දැවටේදෝ ලේ කිරි සුවඳට මද නල දෙමින් හමායාදෝ ලේ කිරි සුවඳට මද නල දෙමින් හමායාදෝ සඳ කුමරිය ඔබ සඳවත මායාවක් වේදෝ ආදරයක් එක කුස තුල සෙනෙහස අයදීදෝ සව්වක සිතුවිලි හද තුරුලට ඒදෝ කඳුළු වලින් අපේ ප්‍රේමය සතුට උදාවේදෝ කඳුළු වලින් අපේ ප්‍රේමය සතුට උදාවේදෝ සඳ කුමරිය ඔබ සඳවත මායාවක් වේදෝ ආදරයක් එක කුස තුල සෙනෙහස අයදීදෝ සඳ කුමරී සුජාතා මට ඇත්ත කියනවා කවුද මේ බඩේ ඉන්න දරුවගේ තාත්තා මම දන්නේ නැහැ මට ඇත්ත කියනවා කවුද දරුවගේ තාත්තා මතකද එදා දිසාපතිතුමා පෙන්ෂන් එක හදලා දෙන්න කියලා මාව එක්කන් ගියා.
පුංචි ආමු කාගේද දරුවා? මගේ අකා උස නැතුව ඇත්ත කතා කරපන්. කාගේද දරුවා? සුජාතගෙන් ඇහුවම කිව්වා පුංචි ආමුගේ කියලා. උඹට බොල්මාදද? සුජාත එහෙම කිව්වද? එදා පුංචි ආමු පෙන්ෂන් එක හදන්න එක්කන් ගියේ. නවත්තගනි. සිල්සෙන් සුජාතටයි කුසේ ඉන්න දරුවටයි අවශ්‍ය කරන කලමනා සේරම අරන් දෙනවා. මගේ කාර් එකේ ගිහිල්ලා ගෙදරට බස්සන්න. හොඳයි පුංචි ආමු. Jata, kunci ham kiwa. Jata ekak kira kita baksan tu kira. Jamu, makin, makin na. එදා ඒ පටන් ගත්ත ගමන කෙලවර වුණේ මගේ හිතේ දරුවෙක් දකින්න තිබුණ ආශාව ඉෂ්ට වෙලා විතරයි. අතීතය මතක් කරන්න අපට ඉතුරු වෙන්නේ කඳුළු විතරයි සුජාතා. මං ඔයාට දුකක් නොදී හැමදාම ඔයා මගේ ළඟ තියාගත්තා. ඔයා කෙවින් දුර්වලගේ පව කරගහපු එක ඇත්ත. ඒත් අම්මා කෙනෙක් හැටියට මගේ හිතේ පුංචි දුකක් හරි තිබුණා. මගේ දරුවා ඔයාගේ උකුලේ නැලවෙද්දී ඒ දුක දෙගුණ තෙකුණ වුණා. මගේ දරුවා නැලවෙන්නේ හැත්තම තාත්තගේ උකුලේ නෙමෙයි නේද කියලා. එයාගේ දරුවා ඔයාගේ උකුලේ නැලවෙන්න දීලා එයා දරුවෙක් තවත් කාටද දුන්නේ හදාගන්න. මට දැනගන්න ඕනේ මෙච්චරයි. කෙවින් දුල්වලගේ මේක දිගින් දිගටම කරගෙන ගියපු සෙල්ලමක්. නෑ සුජාතා. කෙවින් දුල්වල කියලා කියන්නේ සෙල්ලක්කාරයෙක් නෙවෙයි. ආත්ම කියලා කියන්නේ කෙවින් දුල්වලගේ සෙල්ලක්කාර ජීවිතේ ප්‍රතිඵලයකුත් නෙවෙයි. එහෙනම් මට කියන්න කෙවින් හාමුදුරුවෙක් හදන්න දීපු කතාවේ තේරුම මොකද්ද? මට කියන්න බෑ සුජාතා. මොකද්ද ඔයාමගේ වසන් කරන්න හදන්නේ? ඇයි මට කියන්න බැරි? කතා කරන්න. මොකද මේ? අම්මයි අප්පච්චි කවදාවත් නැතුව රණ්ඩු වෙනවද? ඕන් සිරිසේන අයියේ ගමට වැදගත් බුද්ධිමත් මහත්තුරු දෙන්නෙක් මං ගෙනාවා. මහත්තයා බයින්. බයින් මහත්තයා. ආයිබෝන්. අඳුර ගන්න ලැබීම සන්තෝසයි. මේ මහත්තුරු කවුද?
මම මේනක දූල් වල. මේනක තූල් වල. මේ මගේ යාළුවා තාරක. හා මම ගලබල වත්තේ ගෙදර මිස්ටර් හිරා. මගේ අප්පච්චි ඩග්ලස් දූල් වල. ඩග්ලස් තූල් වල? මහත්තයා අපේ අප්පච්චිව දන්නවද? නෑ මේ හැබැයි ඉතින් මට ඔය නම නම් ටිකක් අහලා හුරුයි. හරි කමක් නෑ. අපි ගියතොට ගිහලා කතා කරමු. යා. එන්න. යා මාත්‍යා. වාඩි වෙන්න මාත්‍යා. වඩි. මාත්‍යාලා මේ කොහේ යන ගමන්ද? අපි මේ මම ලෑන්ඩ් එකක් ගත්තා මෙතන. අර මේ ජයකොඩි මහත්තයාගේ වත්ත. ජයකොඩි මුදලාලිගේ වත්ත. හොඳයි. සිරිසෙනයි මේ මාතුරු තාපියකේ මොන හරි කාලා තේකක් බොමු අපි. පේනන් ඉතින් යන ගමන් කඩෙන් හරි බොන්න බැරිය. මේ මාතුරු මේ අර ජයකොඩි මුදලාලිගේ වත්ත ගන්න ආපු කට්ටිය. ඉතින් මාත්‍යෝ මේ මහත්තයා වත්ත ගැන මොනවා හරි දන්නවද? ජයකොඩි මුදලාලිලා හැබැයි දැන් ටිකක් බංකොලොත් වෙලා. ඒකයි ඔය ඉඩම් විකුණන්න දාලා තියෙන්නේ. හැබැයි මහත්තයෝ ඔය ඉඩම් තියෙනවනේ. ඕවා පරම්පරාගත ඉඩම්. ජයකොඩි මුදලාලිගේ පුත්තු ටිකක් නාස්තිකාරයෝ. පරම්පරා ඉඩම් විකුණ කනවා මිසක් ඒ මිනිස්සුන්ගේ හම්බ කිරිල්ලක් නැහැනේ. එහෙමද? දැන් ඉතින් ඔය ඉඩම් කඩම් නැති වුණාන් පස්සේ මේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? ඔන්න ඔය ටික හිතන්න බැරි අලුත් પરම්පරාවක් නේ අද කාලේ ජීවත් වෙන්නේ. මොකටද යාළුවා මෙහාට ආවේ? අප්පච්චි අඳුරනවා දුර්වල වලව්වක් ගැන. ඔය මොන කතාව තිබුණත් එයාවේ මාව බලන්න. හලෝ මල්ලි මොකද උනේ? මේ කෙවින් හාමුගේ වාහනේ තියෙනවනේ. එයා ඇතුලේ ඇති. කෙවින් බල්ලි? ඔව්. එයා අදරෑ මේ නවතීත් දන්නේ නැහැ. එහෙම වුණොත් නම් ඉතින් මන් දිස්මිස්. එපා. අදම ඉවරයක් කරපන්. කුරුවල් වෙන්න හොඳ ඒවා නෙමෙයි ඕවා. එහෙමනම් ඉතින් කෙවින් හාමුව මෙහෙම පිටමං කරන්න. හරි. මට විනාඩි 5ක් දීපන්කෝ. Excuse me. මං යනවාම නිදාගන්න. Good night. Good night. Good night, Mr. Kevin Durwala.
කෙවින් මං හොයාට ඕන විදිහට යව ටික ටික හදන්නම්. හොයා දුක් වෙන්න එපා. කෙවින් ප්ලීස්. හොයා නොකීවට ඔයාගේ හැම දෙයක්ම මට හොඳට දැනෙනවා. කෙවින් ප්ලීස්. ප්ලීස්. කෙවින්ට ඉන්න තැනකින් වහම එන්න කියයි. ඒ පාර මොකද මේ? මොනවද මේ කරන්න හදන්නේ? කරන්න හදන්නේද? කෙවින්ට කසාද කරලා දීලා අර දරුවට මේ වලව්ව ලියලා දෙන්න. මොකක්? පිස්සු හැදිගෙන යනවද? දූල් වල වලව්වේ සේරම දේවල් අයිති වෙන්න ඕනේ මේනකට. ඒ කියන්නේ අපේ පුතාට. එච්චරයි. මේ කරුණා කළා මං කියපු දෙයක් කරනවද? හලෝ. හෙලෝ. කෙවින්. මල්ලි. ඔයාට සතුටුදායක ආරංචියක් කියන්න තියෙනවා. කියන්නකේ. මේ මල්ලි අයියා කිව්වා ඔයා සාවිත්‍රිව මැරි කරනවට කැමතියි කියලා වුණා. අයියා කැමති වුණා? ඔව්. එයා කැමති වුණා. අයියා කිව්වා සාවිත්‍රිවයි දුර්ගවයි දෙන්නම වලව්වට එක්කන් එන්න කියලා. ඔය ඇත්තම දකේ? ඔව් මල්ලි මේ ඇත්තමයි කියන්නේ. අයියට ඔයත් එක්ක කතා කරන්න ඕනලු. ඉක්මනට වලව්වට එන්න හොඳේ? හරි හරි. මං ඉක්මනටම එන්න. සාවිත්‍රි. ඔයයි දුර්ගයි දෙන්න අනිවාර්යයෙන්ම දූලවල වලව්වට යනවා. කෙවින් ඔයත් හරියට පුංචි ළමයෙක් වගේ. දුර්ගා තාම හරියට වචනයක් දීලා නැහැ. එයාගේ ඩිසිෂන් එක හුඟක් වැදගත්. ඔයා පරිස්සමින් බලවට යන්න. ඔයාට නොදැනුණාට මට තේරෙන්නේ ලොකු ප්‍රශ්නයකට මුල පිරුණා කියලා. ඔයා මොනවාටද අර ළමයි දෙන්නට කියන්න ගියේ? සඳ කුමාරී